කොහොමද? අන්දපුරේ හැමෝම වලු දාගෙන ඉන්නවා අපි හැර. හැමෝටම කාසි මසුරන් තියෙනවා. ඇයි අත්තම්මේ අපිට නැත්තේ? ඔබේ තාත්තා හිටියනම් අපිට මෙහෙම දුක් ඉඳර විඳින්න සිද්ධ වෙන්නේ නෑනේ පුතේ. තාත්තා මුදට වෙනදාම් කරගෙන ඉන්නකොට නරක ආශ්‍රේත රැඳිලා සුරාවට සූදුවට බැහැ වුණා. මත් වෙලා ගෙදර එනකොට ලීන වාහිනී ගඟට වැටිලා මේ තාත්තා මලා පුතේ. මයි පුතේ ඔබේ තාත්තා ආහාර වලට සැටියක් තිබුණා නේද බුදු තැන්ගේ? ඔව් අත්තම්මේ. මම දුටුවා. කොහෙද? දුම් ගැහුණු තැටියක් තියෙනවා මුළු තැන්ගේ. අපි මෙහෙම කරමු. ඒ දුම් ගැහුණු තැටිය දීලා වෙලින්දෙට අපි බලලා කිල්ල ගන්න බලමු. අර දුමේ තියෙන තැටි අරන් බලන්නකො ඉක්මනින්. ඉක්ම කරා හිටියේ. හරි අත්තම්මේ. ඔය අතර අන්ධපුර නීලවාහිනී ගඟේ තොටුපළ ළඟ සංවාදයක් සිද්ධ වුණා. මෙන්න මේ වගේ. බලන්න ඔය අංක 5 දරන සිටුවම. කච්චපුටට කොහොමද? කදාවලු වෙනදාම සරුද? වරදක් නෑ බෝධිවංශ. මම මගේ පාඩුවේ වෙනදාම කරගෙන ඉන්නවා සාධාරණ. කච්චපුට ඔය හම්බුම් එක හොඳයි. මාත් පිළිෙන්බෙක් නිසා මේ කියන්නේ. පුළුවන් තරම් ප්‍රවේශම් වෙන්න බලනවා අර සීමානිකගේ. ඇයි බෝධිවංශ? ඇයි ඔබ එහෙම කියන්නේ? මම මේ කේලමක් කියනවා නෙමෙයි. මම කරන්නේ අවවාද දීමක්. මම කොහොමද ප්‍රවේශම් වෙලා සිහිබුද්ධියෙන් තමයි වෙනදාම් කරන්නේ. කච්චපුට කියන්නේ සාධාරණ වෙලින්දෙක් බව මම නොදන්නව නෙමෙයි කච්චපුට. මම දන්නවා හොඳටම. නමුත් සීල්වානික පුදුම වෛරයක් තියෙන ඔබ සමග. එයා මට වෛර කරන බව මම නොදන්නව නෙමෙයි දේවිවංශ. ඒත් මම වෛර කරන්නේ නැහැ සීල්වානිකට. අම්මයි වෛර කරනවා කියා මම වෛර කරන්න කිව්වා. වෛරයෙන් වෛරය දීකෙහි අප දෙදෙනාම විනාශ වී යනවා. ඔබ පුදුම මිනිස් ගතිගුණ තියෙන කෙනෙක් කච්චපුට. මට නම් පුදුමයි ඔබ ගැන. බෝධිවංශ මම අනුකම්පා කරනවා සීලවලට.